හායි යාළුවනේ. සාදරයෙන් පිළිගන්නවා හිම වර්ල්ඩ් එකට. ඉතින් මම දිසලයින් අද මං ගෙනල්ලා තියෙන මල්ටි ක්‍රාෆ්ට් නෙමෙයි. ක්‍රාෆ්ට්මන්. ඉතින් අද මං අචීව්මන්ට් එකක් ගෙනල්ලා තියන්නේ දවස් 5ක් ඇතුළත මේ ගස්සල කන්දට වැඩේ දීලා හවුස් එකක් හදාගන්න ඕනේ. ඉතින් මේ හිම වර්ල්ඩ් එක තමයි මට සෙට් වෙලා තියෙන්නේ. එහෙනම් දැන් අපි ගස් ටිකක් පතව ගමු. කඳන් ටිකක් මං ඉතින් මේකට 50ක් ගස් කඳන් 50ක් විතර තමයි මේ ටාගට් කරන් ඉන්නේ. අපි බලමු. මේ එහෙනම් ඔයාලා බලන්න සිටිය නවර බලන්න මම මේ ගස් ටික කපා ගන්න විදිය. ඉතින් guys දැන් මං ඔන්න පිටුරු තලාගල කන්දේ භාගයක් නැගලා ඉන්නේ. තව චුට්ටක් නගින්න තියෙනවා. ඉතින් මේ ගස් 28ක් කපා 33ක් කපා ගත්තා. මේ අයියෝ වැඩනනේ. ටිකෙන් ටික උඩට යනවා කියලා හිතුවල හැම වෙලෙම බිමට වැටෙන සීන් එකක් තියෙන්නේ. හරිනේ මාර දැන් මෙතනින් එහාට යා ගන්න තැනකුත් නැහැ. ඉතින් දැන් මට හිතලා ඉන්නේ අපි අසරණ වෙලා වගේ නෙමෙයි. අපි නෙමෙයි මම විතරයි. ආයෙත් අරුණා. එහෙනම් මේ දැන් මම අලුත් වර්ල්ඩ් එකකින් පටන් ගන්නවා. මේ වර්ල්ඩ් එකේ දැන් කරන්න දෙයක් නැහැ. අලුත් වර්ල්ඩ් එකෙන් පටන් ගන්න කලින් මම කලින් වර්ල්ඩ් එකට ඇවිල්ලා බලුවා. ඔයාලා ඉස්සරහින් පේනවා යාළුවෝ තුන් දෙනෙක් ඉන්නවා ගොරව. ඉතින් මට දැන් මේ ගව් එක අස්සෙන් උඩට යන්න විදියක් නැතුව ඉන්නේ. මේ හරි guys දැන් ඔන්න මම ගේමක් දීලා කොහොම හරි උඩට ආගත්තා. ඉතින් මට මේ හරිය තිබිලා මේ ගෙදරක් හම්බුණා. ඊට පස්සේ මේ තව මේ මෙතන නෙදරකට යන වද්දේට කියන්නේ ඒක නම් දන්නේ නැහැ. කොහොම හරි එකක් හම්බුණා. එතනම තිබිලා සෙට් වුණා මට මෙන්න මේ චෙස්ට් එක. ඉතින් මේකේ තිබිලා තමයි මම ඔය අයන් ගෝල්ඩ් ටික ඔක්කොම සෙට් කරගත්තේ. දැන් රෑ වීගෙන වගේ එන සීන් එකක් තියෙන්නේ. නෑ රෑ වෙලා තියෙන්නේ. ඉතින් ඒ හින්දා මං හිතුවා දැන් නිදා ගන්න ඕනේ කියලා අnder ගිහිල්ලා. එහෙනම් මේ හෙට උදේ සෙට් වෙමු. good night. ඊටවටත් වඩා උදේ වෙලා guys. good morning. ඔන්න දැන් මං එළියට බැස්සා. සිරාවටම මගේ හાર્ට් එක අඩු වෙලා කියන්කෝ. දැන් මොකද කරන්නේ? මේ උරව පොඩ්ඩක් එලවගමු. හරි. මස් නම් ගත්තා. මං හැබැයි මේවා කන විදිය දන්නේ. දන්න කෙනෙක් ඉන්නවනම් කමෙන්ට් එකක් දාන්න. මං හිතන්නේ මට මේක කරගන්න බැරියයි ගෙදරක් හදන එක. ගෙදරක් හදන්න හිතන් ගෙදර ආවට නෙමෙයි. අලුත් වර්ල්ඩ් එකට ආවට මට සෙට් වුණානේ ගෙදර. දැන් මං මේ චැලෙන්ජ් එක අතහැරලා දාලා තියෙන්නේ. ඔයාලා මේ වීඩියෝ එක බලනකොට පාඩුයි අන්ලයික් කරලා සබ්ස්ක්‍රයිබ් එකක් දාන්න නැතුව එකතු වෙන්නත් එපා. මෙතනින් එහාට කරන්න දෙයක්වත් නෑ ඔයි. ක්‍රාෆ්ටිං කරන්නත් දෙයක් නෑ මේ. ඇත්තම කිව්වොත් මම මේ මයින්ක්‍රාෆ්ට් වලට අලුත්. මේක මයින්ක්‍රාෆ්ට් නෙමෙයි කියලා දන්නවා. මේ ක්‍රාෆ්ට්මන් වලට අලුත්. මම මයින්ක්‍රාෆ්ට් ගේම් එකක් ජීවිතේට ගහලා නැහැ. ඉතින් මම කිසිම දෙයක් දන්නේ නැහැ. ඉගෙන ගන්න ඕනේ ඉතින් ඔක්කොම ටික දන්න දේවල් මට කියලා දෙන්න මම ඉස්සරහ වීඩියෝ ගේනවා මේක කොහොමද. මම හඳක් හදන්නවත් දන්නේ නැහැ. තාම මේක හිටියට කන්න දෙයක්වත් දන්නේ නැහැ. මේ වීඩියෝ එක මම ගෙනාවේ බොරුවට වෙන්න ඕනේ. පේනවනේ කරගන්න දෙයක් නැතුව දැන් මේ හැමතැනම වටපිට බලවල ඉන්නේ. වීඩියෝ එකක් කරනවා මෙන්න මේ මම දැන් බැටල් එක මරා ගත්තා. ඒකේ චිකන් ගත්තා කන්න තේරෙන්නේ නැහැනේ. අපේ පොරගේ මේ හෙල්ත් එකත් අඩුයි. අම්මට සිරි මොකාද යන්නේ? හරි guys ඉතින් ඔන්න ඔය වගේ සාර්ථක ලෙස අසාර්ථක වුණා මං අවසානයේදී. එහෙනම් ඊළඟට සෙට් වෙමු. goodbye.